අපි දැන් කතා කරන්න යන්නේ පද්ධති සංවර්ධන ආකෘති නැත්නම් සිස්ටම් ඩෙවලොප්මන්ට්ස් මොඩල්ස්. එතකොට දැන් අපි මේකෙදි බලන්නේ දැන් එක එක්කෙනා සොෆ්ට්වෙයාර් හදන විදිහ වෙනස්නේ පුතේ. දැන් මම මගේ ඩේලි රුටීන් එක කරන විදිහට නෙමෙයි ඔයාලගේ ඩේලි රුටීන් කරන්නේ. අන්න ඒ වගේ මිනිස්සු ලෝකේ හැමෝම අර සිස්ටම් ඩෙවලොප්මන්ට් ලයිෆ් සයිකල් එකේ තියෙන ස්ටෙප්ස් ටික පාවිච්චි කරනවා. හැබැයි එකිනෙකට වෙනස් විදිහකට තමයි සොෆ්ට්වෙයාර් ඩෙවලොප් කරන්නේ. අන්න ඒ හින්දා සිස්ටම් ඩෙවලොප්මන්ට් මොඩල්ස් අපිට 4ක් ඇවිල්ලා තියෙනවා. එකක් තමයි waterfall model. අනිත් එක iterative incremental model, prototype and spiral model. එතකොට waterfall කියන්නේ දියැලි ආකෘතිය, iterative incremental model කියන්නේ පුනර්කරන වෘත්ති ආකෘතිය, prototype කියන්නේ මූලාදර්ශ ආකෘතිය, අන්තිම එක තමයි circular ආකෘතිය. එතකොට මෙතනදී අපි මතක තියාගන්න ඕනේ දියැලි ආකෘතියේදී අපේ අවශ්‍යතා මුලදී හඳුනා ගැනීම සිද්ධ කරාට පස්සේ මැදදී වෙනස් කරන්න බෑ. ඒ කියන්නේ පළවෙනි පියවරේ අවශ්‍යතා හඳුනා ගැනීම තිබ්බේ. ඒ අවශ්‍යතා හඳුනා ගැනීම පළවෙනි පියවරේදී උනාට පස්සේ මැදදී තියෙන අපේ අවශ්‍යතා වෙනස් කිරීම සිද්ධ කරන්න බෑ. නිකන් බැන්දොත් බැන්ද විතරයි ඩිවෝර්ස් ඔප්ෂන් එකක් නෑ වගේ. හරිද? හැබැයි මෙතනදී එහෙම නෙමෙයි. මේ තුනේදී iterative incremental prototype and spiral වලදී වෙන්නේ අපේ අවශ්‍යතා අපේ requirements වෙනස් කිරීමේ හැකියාව තියෙන. යූසර්ට අවශ්‍ය පරිදි අපි මේ දේවල් වෙනස් කරලා දෙනවා. එතකොට දැන් අපි බලමු මොනවාද මේ පද්ධති සංවර්ධන ආකෘති කියලා. පළවෙනි එක තමයි දියැලි ආකෘතිය. එතකොට දියැලි ආකෘතියටම අපි කියනවා කලාප ලෙස පද්ධති සංවර්ධන ආකෘතියක් කියලා. මොකද මේකේ පියවර එක පියවරක් සම්පූර්ණයෙන්ම ඉවර වෙලා තමයි එක කොටසකින් තව කොටසට යන්නේ. එතකොට කොටස් විදිහට තමයි අනිවාර්යයෙන්ම රේඛීයව. ඒ කියන්නේ අර කොහෙන්වත් ආයේ හැරිලි එහෙම නැහැ. අනිවාර්යයෙන්ම රේඛාවක් වගේ එක දිගට ගලාගෙන යාමක් සිද්ධ වෙන්නේ. එහෙනම් මේක රේඛීය ආකෘතියක් කියලා අපි හඳුනනවා. එතකොට මේකේ ලක්ෂණ තමයි පළවෙනි අවස්ථාවේදී يعني ෆස්ට් ස්ටෙප් එකේදීම අවශ්‍යතා හඳුනා ගැනීම සිද්ධ කරන්න ඕනේ. يعني අවශ්‍යතා හඳුනා ගැනීම 100%ක් පළවෙනි පියවරේදී සිදු කළ යුතු අතර අවසාන පියවරේදී තමයි අපිට බලන්න පුළුවන් වෙන්නේ ඇත්තටම අපි හදන පද්ධතිය මොන වගේද කියලා. උතර මේක අවශ්‍යතා මැදදී වෙනස් කරන්න උනොත් පුතේ දැන් අවශ්‍යතා හඳුනා ගැනීම 100%ක් මේකෙදි වෙනවා නම් මැදදී අපිට වෙනස් කරන්න දෙනවද? නැහැ. එහෙනම් මැද අවස්ථාවේදී අපිට අවශ්‍යතා වෙනස් කිරීමක් සිදු කිරීමක් කරන්න දෙන්නේ නැහැ. අවසාන පියවරේදී තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ කොහොමද අපේ පද්ධතිය කියලා. ඇත්තටම පද්ධතිය කොහොමද කියලා අන්තිමේදී බලා ගන්න වෙන්නේ. එතකොට අපිට අකමැති දේවල් තිබ්බොත් ආයෙ මේක මුලින් ඉඳන් යනවා මිසක් අර මැදදී වෙනස් කිරීමක් සිද්ධ කරන්න බෑ. ඒක තමයි මේකේ තියෙන අවාසිය ප්‍රධානම අවාසිය. ඊට පස්සේ අනිවාර්යයෙන්ම එක පියවරක් සම්පූර්ණ කිරීමෙන් පස්සේ තමයි අනිත් පියවරට යන්නේ. දැන් ඔයාලට පේනවා දියැලක් ගත්තාම පල්ලහැට ගලාගෙන යනවනේ. ඒක ආයේ දියැල්ල අර මෙතන ඉඳන් ආයේ උඩට වෙන්නේ නැහැනේ. කියන්නේ අර දැන් දියැල්ල ගැලුවට පස්සේ ආයේ උඩට ඒක වතුර ටික එන්නේ නැහැනේ. පල්ලහැට ගලාගෙන යamak වෙන්නේ. එතකොට මේකත් රේඛීයව පල්ලහැට ගලා යාමක් වෙන්නේ. එතකොට එක පියවරක් ඉවරනාට පස්සේ තමයි ඊළඟ පියවරට යන්නේ. අවසාන පියවරේදී තමයි අපිට මොන වගේද අවසානයේදී තමයි මේක හැදුවට පස්සේ සිස්ටම් එක මොන වගේද කියලා යූසර්ට බලා ගන්න පුළුවන්. අපිට මැදදී අවශ්‍යතාව වෙනස් වීමක් සිද්ධ කිරීමක් කරන්නේ නැහැ. ඒතර මේ දේවල් තමයි දියැලි ආකෘතියේ තියෙන ප්‍රධාන ලක්ෂණ. එතකොට ඔයාලට මේ මන් දෙන පොයින්ට්ස් වලින් එක්සෑම් එකේදී අනිවාර්යයෙන්ම ඇහුවොත් කරගන්න පුළුවන්. මම අනවශ්‍ය දේවල් කිසිම දෙයක් කියන්නේ නැහැ මෙතනදී. අර එක්සෑම් එකේදී ටාගට් කරන තැන් ටික විතරයි උගන්වීමක් කරන්නේ. ඊට පුනර්කරන විරුද්ධ ආකෘතිය නැත්නම් අපි කියනවා මේ මොකද iterative incremental model කියලා. එතකොට iterative incremental model එකේදී වෙන්නේ මොකද්ද? මේකෙදී අපිට අවශ්‍යතා වෙනස් කිරීමක් සිද්ධ කරන්න පුළුවන්. එතකොට කුඩා කොටස් විදිහට තමයි මේ පද්ධති සෑදීම සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ දැන් එක්සැම්පල් එකක් ගත්තොත් පළවෙනි අවස්ථාවේදී අවශ්‍යතාව හඳුනා ගැනීම සිද්ධ කරනවා. ඒක හිමින් තමයි ඒ කියන්නේ ඒ තෝරගත්ත කැලේ ඉම්ප්ලිමන්ට් කරනවා.
ඊට පස්සේ ඒක තව ටිකක් කස්ටමර් කිව්වොත් වැඩි දියුණු කරන්න කියලා ඒක වැඩි දියුණු කරන. ඒ කියන්නේ තෝරාගත්ත කෑල්ල එක දිගට ටිකක් දියුණු කරලා තමයි අනිත් පියවරවල් අනිත් ටික අනිත් අවශ්‍යතාවලට යන්නේ. එතකොට ඒක යූසර් ඕකේ වෙනකම් මෙතනදි වෙනවා. යූසර් ඕකේ නැත්තම් ආය හදලා දීමක් සිද්ධ වෙනවා. එතකොට පද්ධතිය Taman හට පෙර පියවරේදී ලබාගත් දැනුම භාවිත කිරීම මේකෙදි තියෙන වාසියක්. ඒ කියන්නේ අපි එක පියවරක් කරාට පස්සේ දැන් ඔයාලා O level එකේ first day එකේ ලිව්වට පස්සේ ඔයාලට experience එකක් තියෙනවා කොහොමද ඊතුරු subject එකට face කරන්න කියලා. එතකන් ඔයාලා ටිකක් අර බයින් ඉන්නවනේ. එහෙනම් ඒ වගේ තමයි පද්ධති සංවර්ධන කරද්දි මේ iterative incremental model එකේදී මොකද වෙන්නේ අපිට ලබාගත් දැනුම නැවත ප්‍රයෝජනයට ගන්න පුළුවන්. ඊට පස්සේ ප්‍රධාන පියවර ආරම්භ වන්නේ පද්ධතියේ සරල අවශ්‍යතාවයක්. අපි මේකෙදි කම්ප්ලෙක්සි බලන්නේ නැහැ. මොකද කම්ප්ලෙක්සිටි බලන්නේ නැහැ කියන්නේ. මොකද අපිට සංකීර්ණ මට්ටමකින් පටන් ගන්න නැහැ. අවශ්‍යතා 100% හඳුනා ගැනීම මේකෙදි සිද්ධ කරන්න ඕනේ නැහැ. දන්න දේෙන් පටන් ගන්න සිස්ටම් එක ඩිවලොප් කරගෙන යන්න පුළුවන්. එතකොට සම්පූර්ණ පද්ධතිය සංවර්ධනය වෙනකම්ම මේකෙදි නැවත නැවත සිදුවීමක් වෙනවා. මොකද ඕන වෙලාවක යූසර් ඇවිල්ලා බයි කිව්වොත් අපි ඒ දේ හැදීමක් සිද්ධ කිරීමක් කරනවා. හැබැයි ඒකේ ලිමිටේෂන් තියෙනවා. සමහර කම්පැනිස් ඒක දෙන අර මට්ටමක් තියෙනවා. නැත්තම් හැමතිස්සෙම අපිට මේකම හදා හදා ඉන්න වෙයි කියලා. සෑම පුනර්කරණයේදීම පද්ධති සැලසුමෙහි වෙනස්කම් සිදු කරන අතර නව ක්‍රියාකාරීත්වයන් එකතු වේ. එතකොට හැම වෙලාවෙම අපිට අලුත් ෆීචර්ස් ඇඩ් කිරීමේ හැකියාව මේකෙදි තියෙනවා. හරිද? ඊට සංවර්ධන ආකෘතිය ප්‍රධාන අදහස වන්නේ එක් කුඩා කොටසක් බැගින් නැවත නැවත පුනර්කරණය වන්නා වූ සෑම පුනර්කරණයකම වැඩි දියුණු වන්නා වූ ආකාර පද්ධතිය සංවර්ධනය කිරීම. ඒ කියන්නේ පොඩි කොටසකින් පටන් ගන්නවා ඒක ආය ආයේ repetition වෙවි යනවා. දැන් ඇත්තටම මම සාමාන්‍ය පොයින්ට්ස් ටික මේකෙදි කතා කරේ. ගොඩක් වෙලාවට ඔයාලා මෙන්න මේ කෑල්ල කියවන්නවත් නෑ එක්සෑම් එකට යද්දි. එතකොට සමහර වෙලාවට මේකෙන් මොකක් හරි දීලා ඇහුවොත් ගොඩක් ළමයි මේකේ තියෙන දේවල් දන්නේ නැහැ. මුල ටික ඕකේ අග එක දන්නේ නැහැ. ඒ හින්දා මම මේ පොයින්ට්ස් ටික කතා කරේ. එතකොට බලන්න පුතේ දියාලි ආකෘතිය කියන එකයි අපි පුනර්කරණ විවෘති ආකෘතිය කියන එකනයි ගැන තමයි කතා කරේ. දියාලි ආකෘතිය කියද්දි මොකද වෙන්නේ අවශ්‍යතා හඳුනා ගැනීම 100% සිදු කර යුතු අතර අවසානයේදී තමයි අපිට සිස්ටම් එක මොන වගේද කියලා අයිඩියා එකක් එන්නේ. ඊට පස්සේ මැදදී අවශ්‍යතා වෙනස් කිරීමක් සිද්ධ කරන්නේ නැහැ. එතකොට ඊළඟ එක තමයි මේ එක පියවරක් ඉවරුණාට පස්සේ ඊළඟ පියවරට ආවට පස්සේ අපිට නැවත පිටිපස්සට යාමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ ආපස්සට යාමක් සිද්ධ වෙීමක් සිද්ධ වෙන්නේ නැහැ මේ දියරිය ආකෘතියේදී. පුනර්කරණ එක එහෙම නෙමෙයි. අපේ සරල අවශ්‍යතාවකින් පටන් අරගෙන අපිට කොටස් විදිහට මේක ඉම්ප්ලිමන්ට් කරගෙන යන්න පුළුවන්. එතකොට ඒකෙදි මොකද වෙන්නේ? අපිට අවශ්‍යතාව වෙනස් කිරීමක් සිද්ධ කරන්න වුණොත් මොකද වෙන්නේ අපිට මේ දේවල් කරන්න පුළුවන්. ඊට ප්‍රොටෝටයිපින් and ස්පයිරල් මොඩල් කියන එක ඔයාලට ලොකු ඩිස්ක්‍රිප්ෂන්ස් දීලා නැහැ. ඒකෙදිත් සිද්ධ වෙන්නේ ළමයි මේ ප්‍රොටෝටයිපින් එකෙන් අපේ අවශ්‍යතාවය හඳුනාගෙන ඒක මැදදී එන්හාන්ස් කියන්නේ අපිට වැඩි දියුණු කරගන්න පුළුවන්. හැබැයි ඒක සම්පූර්ණයෙන්ම යූස් අකමැති නම් මේ කෑල්ල ආයේ මුලින්දම අපිට හදලා දීමක් සිද්ධ වෙනවා. එතකොට ඒක ගැන ලොකුවට එක්සෑම් එකේදී මෙච්චර කාලෙ එහෙම අහලා නැහැ. මොකද ප්‍රොටෝටයිපින් මොඩල් ගැන, ස්පයිරල් මොඩල් ගැන ලොකුවට එක්සෑම් එකේදී ටාගට් එකක් කරලා නැහැ. අර වචන ටික ඔයාලා මතක තියන් යන්න මේකෙදි මේන් කැරක්ටර්ස් තමයි මොනවාද? අවශ්‍යතා අපිට නැවත වෙනස් කිරීමේ හැකියාව තියෙනවා.